කොහොමද ඔයාලට අපි අද ග්‍රොසරි shopping යමු. මොකද හැම සති දෙකකටම සැරයක් මමයි අපේ අම්මයි ග්‍රොසරි shopping යනවා. එතකොට මේ එළවලු එතකොට මස් මාළු එහෙම අපේ අම්මා ගන්නෙ මේ අපේ ගෙවල් ළඟ තියෙන පොලකින්. ඒ කියන්නේ මාකට් එකක් වගේ. අපේ අම්මට ෆ්‍රෙෂ් එළවලු පළතුරු නැහැ. එළවලුයි මාළුයි එතකොට චිකන් එයාට එතනින් තමයි ගන්න ඕනේ. ඉතින් හැම මාසෙම දෙපාරක්. ඒ කියන්නේ සති දෙකකට සැරයක් අපි දෙන්න ගිහිල්ලා බඩු අරගෙන ඒවා අපි ස්ටොක් කරගන්නවා. ඇත්තටම මෙතන මේ හරිම ෆ්‍රෙෂ් එළවලු තියෙනවා. එතකොට මේ එදා නම් චුට්ටක් ගණන් මේ බිත්තර ඉතින් ඔහොම තමයි වෙන්නේ. ඊට පස්සේ එළවලුයි චිකන් එහෙම මාකට් එකෙන් ගත්තට පස්සේ මගේ අම්මයි normally කීල්ස් එකට යනවා. ගෙදරට අවශ්‍ය අනිත් බඩු ටික ගන්න. ඒ කියන්නේ සති දෙකකට අපිට ඕන වෙයි කියලා හිතන දේවල් අපි කීල්ස් එකෙන් තමයි ඊට පස්සේ පර්චේස් කරන්නේ. අම්මයා කිවි මොනවාද? කීල්ස් එකට ගියොත් ඉතින් අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි කීල්ස් එකෙන් කන එක. හරි දැන් අපි ඔක්කොම බඩු ටිකත් ඔක්කොම අරගෙන අපි දැන් ගෙදර යනවා. ඊට පස්සේ අපේ අම්මා මේ ඔක්කොම ෆ්‍රිජ් එකට දාන්න ඕන දේවල් හොඳට පිරිසිදු කරලා ඔක්කොම කරලා හරියට ස්ටෝර් කරගන්නවා. මම නම් හිතන්නේ මේක හරිම වැදගත් දෙයක්. normally අපේ අම්මට full day එක මේකට යනවා. ඉතින් එයා ඒ දවසට හරිම busy. normally මම තමයි එදාට මොන හරි කන්න හදන්නේ දවල්ට. එහෙනම් එහෙම තමයි අපේ දවස ගියේ. නම් bye.